මහත්තයා එතකොට රංගා ජීවත් වෙන කතාව ඇත්තක්ද? දැන් ග්‍රාම සේවක ගුණෝදන එක. සැලපියෙන් කිරිගන්නේ කොහොමද කියලා කට්ටිය. ඌ හිතා ඉන්නේ ඌ මේ ගමේ රජා කියලා. අහිංසක රඟාට කරපු දේ මතකයිනේ. මා ලොකු ග්‍රාම සේවක. ගමේ මිනිස්සු ඉස්සරහා වීරයෙක් වෙන්න දඟලන. ග්‍රාමසේවක මහත්තයෝ මේක නිකම්ම ඇඟට ආපු ලෙඩක් නෙවෙයි. හිතේ තියෙන බය ඇඟට ඇවිල්ලා තියෙන්නේ. මේ පාරම කරන දේ මීට කලින් කරපුවා වගේ නෙවෙයි. මේක වෙනම වැඩ. තව එක රැයක්වත් මේ විදිහට බය වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මොනවා කළා හරි කමක් නැහැ. මම මේ නිරෙන් බේරගන්න. දවාලට ගමටම මම නීතිය කියනවා. ඒත් හැබැයි රැ වුණා. මම මගේම හීන වලට බය වෙච්චි අසරණ මිනිස්සෙක් විතරයි. නිදා ගන්න බයයි මට. දන්නවා මහත්තයෝ දන්නවා. හීනෙන් ගැවිත් බෙල්ල විලිකන ඒරුව කාගේ වුණත් අදින් පස්සේ ආයෙ එන්නේ නැහැ. ඔයා මේ පාර ලැහත් වෙන වැඩේ ඒ විදිහටම කරන්න. එතකොට ඔය හීනෙයි ඒ පිටිපස්සේ තියෙන පළදීමයි ඒ ඔක්කොම ඉවරයි. මා හැමදාම කෙලේ නිවෘත්තිය කියලා හිතුවා. රැ වෙනකොට මේ හැමදේම වැරදි කියලා කවුදෝ හරි ඇවිල්ලා මගේ කන්ට කරලා තියනා වගේ දැනෙනවා. මට මේ මහගෙදර මහා මිනි පිටියක් වගේ සඳක් නැති රැයක කවුදෝ හරි ඇවිල්ලා මාව හපනා වගේ කපු මාත්තෝ මාව මේකෙන් බේරගන්න. අනිවාර්යයෙන්ම මේ පූජාවෙන් පස්සේ හිත හයිය කරගන්න. එතකොට හෙටින් පස්සේ ඒ ඔක්කොම හරියයි. ලගේ මේ ආරක්ෂා බල වේවා දවද ඉන්දියුර පත්තන නාදියල අපරපත දෝසේ තියෙනවා නම් ඒ වතුතුම් බුදි වෙලා යන්නේ වරලා රහතන් වහන්සේගේ අනුභවයෙන් දිරාසේගේ අනුභවයෙන් ඒ සියලු දේ දියර්වංගේවා දුරු කර දෙත්තා. මේ බබ කියපු හැටියට මේ වැඩේ කරන්න ඕනේ. හැබැයි ඒ වෙලාවට කරන්න ඕනේ. එතකොට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හරියටම හරි. ආයේ කවදාවත් ඔය දේ වෙන්නේ නැහැ.
මේක අර ග්‍රාම සේවකයාගේ ගෙදර තිබ්බ මල් තට්ටුවම තමයි. සැකයක් නැහැ. මේ අර කපුව කියපු වෙනම වැඩේ මේක තමයි. ගමේ මිනිස්සුන්ට බණ කියන මිනිස්සයා හන්දි ගානේ මල් තට්ටු තියෙනවා. මල් තට්ටු තියලා මේ ග්‍රාම සේවකයා මොනවද දන්නේ හංගන්න හදන්නේ. ඊනෙන් බය වෙන ලෙඩේ මල් තට්ටුවකට වහන්න පුළුවන් කියලා දන්නේ නැහැ. ඒක හිතාගෙන ඉන්නේ. අකුරු කරපු අතින් අද මන්තරම අතුරනවා. මේ මල් තට්ටුව මැද ග්‍රාම සේවකයාගේ හෘද සාක්ෂි පූජා කරාද මන්ද? මේ පාර කරන වැඩේ මොකක් වුණාද? මේ හන්දියේ කියලා ඉවර කරන්න බැරි වෙයි. අබේ මොකද බං මේ හති දාන උදේ පාන්දර යකෙක්වත් ඇවිල්ලාද මට? යකෙක් නෙවෙයි බං. රංගා මං ඊට වැඩිය ලොකු දෙයක් දැක්කා. මං දැක්කා යකුනේ. කොහොම මහත්තයා? මහත්යයි බාලේ අපේ පැත්තට බඩු මුට්ටුක්කු තරම් ගියා බං. ඔබ මොකද්ද දැක්කේ අපි? මං ඊයහව ග්‍රාම සේවකගේ ගෙල් පැත්තට ගියා. ඌ කපුවෙක් ගෙනල්ලා මල් පැලක් හදලා පූජාවක් කරන්න සාකච්ඡාව. ඌ රැට හීනෙන් බය වෙනවා. රැට හීනෙන් බය වෙලා කෑ ගහනවා. මං උදේ දැක්කා. තුමන් හන්දියේ මල් පැලකුත් තියලා තියෙනවා. හීනෙන් බය වෙන ග්‍රාම සේවක මහත්තයා. ඕක ලෙඩක් නෙවෙයි අබි. ඕකට කියන්නේ හෘද සාක්ෂිය වද දෙනවා කියලා. කලපව මිනිස්සුන්ට පස්සෙන් එන්නේ ඔන්න ඕවට තමයි. ඒ විතරක් නෙවෙයි රංගා. අර කපුවා කිව්වා මේ පාර ග්‍රාම සේවක ලොකු වැඩකට ලෑස්ති වෙනවා කියලා. ඌ මේ හදන්නේ මොකක් හරි ලොකු ගේමක් දෙන්න වගේ. ඌ මේ හන්දි තුම්මන් හන්දි වල මල් තට්ටු තියතියා. මොකක් හරි අපරාධයක් හංගන්නද දන්නේ නැහැ බං. වැඩේ හරි අබි. දැනගෙන හිටියා ඔය සුදුරෙත් දැස්සේ මොන ගොඩක් ඇති කියලා. ඕකවේ හීනෙන් බය වෙන්නේ. මට කරපු දේවල් පරිසම් දෙන්න. දැන් අපි මොකද කරන්නේ? අපි නෙවෙයි. දැන් ග්‍රාම සේවක තමයි අපිට පාර කපලා දෙන්නේ. හීනෙන් බය වෙනවා කියන්නේ මේ මිනිස්සු තමයි වැඩිපුරම වැරදි කරන්නේ. අපි බලමුකෝ ඔය පූජාවල් කියලා කොහොමද ඔය හීන පන්නන්නේ කියලා. පොඩ්ඩක් ඉනහංකෝ. මම පොඩ්ඩක් නැගිටලා හිට මේට යන්න පුළුවන් වෙනකොට ඔය නඩුන් නැති ඔක්කොම නවත්තන්න.